ඔයා වැඩ කරද්දි කම්මැලි ගතියක්, මහන්සි ගතියක් දැනෙනවා නම්, ඔයාගේ මුහුණ සුදුමැලි නම් මේකට හේතුව ඔයාගේ ඇඟේ යකඩ අඩුකම වෙන්න පුළුවන්. අපි අද කතා කරමු ඔයාගේ ඇඟට අවශ්‍ය යකඩ හරි විදිහට ගන්නෙ කොහොමද කියලා. ඔයාගේ ඇඟට කෑමෙන් ලැබෙන යකඩ වර්ග දෙකක් තියෙනවා. සත්ව ආහාර. ඒ කියන්නේ මස් මාළු කරවල හාල් මැස්සෝ වගේ ආහාරවල තියෙන්නේ හීම් කියන යකඩ වර්ගය. මේ යකඩ වර්ගය ඇඟට ඉතා පහසුවෙන් උරා ගන්නවා. ශාකාහාර සහ බිත්තරවල තියෙන හීම් නොවන යකඩ ඇඟට උරා ගන්න ඊට වඩා අඩු වෙනුයි. නිවිති කතුරු මුරුංගා කොළ වගේ තද කොළ පාට පලා වර්ග වලින්, කවුපි කඩල පරිප්පු මුං වගේ මාංශ භෝග වලින්, බඩේරෙන්කු කුරක්කන් වගේ ධාන්‍ය වර්ග වලින් මේ හීම් නොවන යකඩ වර්ගය අපේ ඇඟට ලැබෙනවා. අපි කන කෑමවල තියෙන මේ යකඩ අපේ ඇඟට උරා ගන්න ප්‍රමාණය වැඩි කරන්න අපිට කරන්න පුළුවන් දේවල් මොනවද? අපේ ආහාර මාර්ගයේ යකඩ අවශෝෂණය වැඩි කරන්න විටමින් C වලට පුළුවන්. මේ නිසා ආහාර ගත්තට පස්සේ විටමින් C බහුල දෙහි, නාරං, ගස් ලබු, පේර, නෙල්ලි වගේ පළතුරු ලබා ගැනීම වැදගත්. ගර්භණී කාලයේදී අම්මලාට යකඩ පෙති එක ගන්න විටමින් C පෙති දෙන්නෙත් මේ හේතුව හින්දායි. යකඩ උරා ගැනීම වැඩි කරන්න හේතු වෙන තවත් දේවල් තමයි කෑම හදද්දි දෙහි, තක්කාලි, සියඹලා වගේ දේවල් කෑමට එකතු කිරීම. ඒ වගේම කඩල මුංගට වගේ ධාන්‍ය වර්ග පැය 24ක් වතුරේ පොඟවල අංකුර ආවට පස්සේ කෑම හදන්න පාවිච්චි කිරීම. දැන් අපි බලමු ඇඟට යකඩ උරා ගැනීම අඩු වෙන්නේ මොන හේතු නිසාද කියලා. තේ සහ කෝපි වලින් ඇඟට යකඩ උරා ගන්න එක අඩු කරනවා. මේක නිසා ඔයා තේ හෝ කෝපි බොනවා නම් කෑම කන්න පැයකට කලින් හරි පැයකට පස්සේ හරි තේ කෝපි බොන්න පුරුදු වෙන්න. ඒ වගේම යකඩ පෙති සහ කැල්සියම් ටැබ්ලට් එකට ගත්තොත් යකඩ උරා ගැනීම අඩු වෙනවා. මේ නිසා මේ දෙක දෙවරකට ගන්න ඕනේ. මේ නිසා තමයි ගර්භණී කාලයේදී යකඩ, විටමින් C සහ ෆෝලික් ඇසිඩ් රැට අරගෙන කැල්සියම් උදේට ගන්න කියලා කියන්නේ. මේ ගැන දැනුවත් නැති ගර්භණී අම්මලා යකඩ සහ කැල්සියම් එකට අරගෙන ලේවල යකඩ ප්‍රමාණය අඩු වෙලා ගර්භණී සමයේ සංකූලතා ඇති වෙන අවස්ථා තියෙනවා. කෑමෙන් ලැබෙන යකඩ ප්‍රමාණය අඩුවීමට අමතරව ඇඟේ යකඩ අඩු වෙන්න බලපාන තවත් හේතු තියෙනවා. ඔසප්පීමේදී රුධිරය අධිකව පිටවීම, කොකුපඩු රෝගය, අර්ශස් රෝගය නිසා ඇඟේ යකඩ අඩු වෙන්න පුළුවන්. ඔයාගේ ඇඟේ යකඩ අඩු වුණොත් ඉක්මනින් මහන්සි වීම සහ මුහුණ සුදු මැලි වීමට අමතරව ඔයාට ඉක්මනින් ලෙඩ රෝග හැදෙනවා. ඔයාගේ ප්‍රතිශක්තිය අඩු වෙනවා. ඔයාගේ අවධානය සහ මතක ශක්තිය අඩු වෙනවා. ඒ වගේම ඔයාගේ වර්ධනය අඩු වෙනවා. ගර්භණී කාලයේදී නම් සංකූලතා ඇති වෙලා දරුවගේ උපත්බර අඩුවීම වගේ දේවල් වෙන්න පුළුවන්. අපි කිව්ව උපදෙස් හරියට පිළිපැදලා ඇඟට අවශ්‍ය යකඩ ප්‍රමාණය හරියට ගත්තොත් මේ ලෙඩ රෝග වළක්වා ගන්න ඔයාටත් පුළුවන්. මේ වැදගත් පණිවිඩය ඔයා දන්න හැමෝටම ෂෙයා කරන්න අමතක කරන්න එපා. මීට අමතරව ඔයාලට තියෙන සෞඛ්‍ය ගැටලු මේ වීඩියෝ එකට කමෙන්ට් කරන්න. ඒ වගේම අපේ TikTok account එකට ගිහිල්ලා YouTube button එක click කරලා අපේ YouTube channel එකට subscribe කරන්න අමතක කරන්න එපා. මේ වගේම වටිනා වෛද්‍ය කරුණු රාශියක් ඔයාලට අපේ YouTube channel එකිනුත් දැනගන්න පුළුවන්.